වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අපහසුතාව වැනි කරුණු කාරණාවන් හේතු කරගෙන බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විදේශගත වන්නේ තම අනාගත අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණද පෙරදැරිවයි. ඉතින් මේ ආකාරයට මේ තදාසන්න කාල සීමාව තුළ ශ්‍රී ලාංකිකයන් විදේශගත වන ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක්ම තිබෙනවා. ඉතින් මිශ්‍ර ලෝකයා යුරෝප් channel එක කරහා අපි අද ඔයාලට කරුණු කාරණා අරගෙන ආවේ මේ ආකාරයට විදේශ විනිමය ඉපීමට දායක වන ශ්‍රී ලාංකිකයන්ට ඉහළ වැටුපක් ලබා ගැනීමට හැකි රටවල් 10ක් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට අතිශය වැදගත් කරුණු කාරණා සහිත අද වීඩියෝ එකේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනගන්න රැඳෙන කියලා ආරාධනා කරනවා වීඩියෝ එකේ ඉදිරි කොටස සමගින්. අංක 10 ඕමානය. ඕමානයට විදේශගත වන ශ්‍රී ලාංකිකයෙකු සාමාන්‍යයෙන් ලබා ගන්නා අවම වැටුප විදිහට ඕමානයේ රියල් 100ත් 150ත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් සඳහන් කළහොත් රුපියල් 75000ත් 1,25,000ත් අතර අගයක් ඔවුන්ට අවම වැටුප විදිහට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම ඉදිකිරීම් ශිල්පීන්, වැල්ඩර්, රියදුරු, ඉලෙක්ට්‍රීෂියන් වැනි නිපුණතා සහිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඔමානයේ රියල් 180ත් 350ත් අතර වැටුපක් කරා යාමේ හැකියාවද තිබෙනවා. විශේෂයෙන්ම ඔමානයේ බොහොමයක් වූ සේවා යෝජකයන් නවාතැන් ප්‍රවාහනය සහ සමහරක් අවස්ථාවන් වලදී ආහාර පානද ලබා දෙන බැවින් ඔමානයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ශ්‍රී ලංකාවට එවීමේ හැකියාවද තිබෙන බව සඳහන් කරන්න ඕනි. අංක 9 කටාර් දේශය. 2026 වර්ෂයට අදාළව කටාර් රාජ්‍ය වෙත විදේශගත වන ශ්‍රී ලාංකිකයෙකුට ලබාගත හැකි අවම වැටුප සම්බන්ධව සඳහන් කළහොත් සේවා යෝජකයා විසින් ආහාර දීමනා සහ නවාතැන් දීමනා යන දෙකම සපයන්නේ නම් ඔහුට කටාර් රියල් 1000ක අවම වැටුපක් එනම් ශ්‍රී ලංකා රුපියල් 82000ත් 86000ත් අතර වැටුපක් කරා යාමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සේවා යෝජකයා විසින් ආහාර සහ නවාතැන් ලබා නොදෙන එය වැටුපට එකතු කර ලබා දෙන්නේ නම් ඔහුට කටාර් රියල් 1800ක අවම වැටුපක් එනම් ශ්‍රී ලංකා රුපියල් 1,48,000ත් 1,55,000ක අවම වැටුපක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ ආකාරයට ආහාර දීමනා ලෙස කටාර් රියල් 300ක මුදලක් සහ නවාතැන් දීමනා ලෙස කටාර් රියල් 500ක මුදලක් වැටුපට එකතු වන අතර මීට අමතරව ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ රියදුරු වැනි කුසලතා සහිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකිකයෙකුට ලබා ගන්න පුළුවන් අවම වැටුප මෙම අගයට වඩා වැඩි වන අතර අතිකාලේ නම් ඕවර්ටයිම් සමග තවත් ඉහළ වැටුපක් කරා ළඟා වීමේ හැකියාවද තිබෙනවා. අංක 8 සෞදි අරාබිය. සෞදි අරාබියට විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් දෙනා ශ්‍රී ලාංකීය කාන්තා පාර්ශවයේ වන අතරම සාමාන්‍යයෙන් සෞදි රියල් 1200ත් 1500ත් අතර වැටුපක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 96000ත් 1,20,000ක අවම වැටුපක් සෞදි අරාබියේදී ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේසන්, වැල්ඩර්, ඉලෙක්ට්‍රීෂියන්, කාපෙන්ටර් වැනි නිපුණතා සහිත රැකියා අවස්ථාවන් සඳහා සෞදි රියල් 2000-3500ත් අතර ඉහළ වැටුපක් හෝ ඊටත් වඩා වැඩි වැටුපක් සෞදි අරාබිය තුළ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සෞදි අරාබියේ බහුතරයක් වූ සේවා යෝජකයන් නවාතැන් ප්‍රවාහනය සහ සමහරක් අවස්ථාවන්හිදී ආහාර පානද ලබා දෙන බැවින් ශ්‍රී ලාංකිකයන්ට වැටුපෙන් වැඩි මුදලක් ඉතිරි කර ශ්‍රී ලංකාවට එවීමේ හැකියාව තිබෙනවා. අංක 7 එක්සත් අරාබි එමිරාජ්‍ය. මැදපෙරදිග කලාපයේ ඉතාමත්ම දියුණු රාජ්‍යයක් වන එක්සත් අරාබි එමිරාජ්‍ය කියන්නේ අතීතයේ සිටම බහුතරයක් වූ ශ්‍රී ලාංකිකයන් විදේශගත වන ප්‍රමුඛ පෙළේ රාජ්‍යයක්. ඉතින් මේ ආකාරයට එක්සත් අරාබි එමිරාජ්‍යයට විදේශගත වන ශ්‍රී ලාංකිකයෙකුට අඩු නිපුණතා සහිත රැකියා අවස්ථාවන් සඳහා ලබාගත හැකි අවම වැටුප සඳහන් වන්නේ දිරම් 1000ත් 1500ත් අතර එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85000ත් 1,35,000ත් අතර අවම මූලික වැටුප. ඒ වගේම රියදුරු, කාපෙන්ටර්, ඉලෙක්ට්‍රීෂියන්, වැල්ඩර් වැනි නිපුණතා සහිත රැකියා අවස්ථාවන් සඳහා දිරම් 2000ත් 4000ත් අතර ඉහළ වැටුපක් හෝ ඊටත් වඩා වැඩි වැටුපක් එක්සත් අරාබි එමිරාජ්‍යයට විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමේ හැකියාවද තිබෙනවා. ඒ වගේම බොහොමයක් සේවා යෝජකයන් නවාතැන් ප්‍රවාහනය සහ සමහරක් අවස්ථාවන්හිදී ආහාර පානද ලබා දෙන බැවින් එක්සත් අරාබි එමිරාජ්‍යයට විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකට වැඩි මුදලක් ඉතිරි කර ශ්‍රී ලංකාවට එවීමේ හැකියාවද තිබෙන බව සඳහන් කරන්න ඕනි. අංක 6 කුවේට් දේශය. කුවේට්ටි ශ්‍රී ලාංකිකයන් බහුලව කරන අඩු නිපුණතා සහිත රැකියා අවස්ථාවන් සඳහා සාමාන්‍ය ආරම්භක වැටුප සටහන් වන්නේ කුවේට් දිනාර් 120ත් 150ත් අතර එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,30,000ත් 1,75,000ත් අතර අවම මූලික වැටුපක් ලෙසයි. ඒ වගේම ඉලෙක්ට්‍රීෂියන්, කාපෙන්ටර්, මේසන්, වැල්ඩර් වැනි නිපුණතා සහිත රැකියාවන් සඳහා කුවේට් දිනාර් 180ත් 300ත් අතර වැටුපක් හෝ ඊටත් වඩා වැඩි වැටුපක් කුවේට්හිදී ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අංක 5 මාලදිවයින. ඉන්දියන් සාගරයේ මනරම් දූපත් සමූහයකින් සමන්විත මාලදිවයිනයේ 2022 නීති සංශෝධනයෙන් පසුව විදේශීය සේවකයන්ගේ අවම වැටුප බොහෝ විට රැකියා ගිවිසුම අනුව තීරණය වුවත් වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සඳහා සාමාන්‍ය ආරම්භක මාසික වැටුප රිසෝට්, හෝටල් සේවා සහ අඩු නිපුණතා සහිත රැකියා අවස්ථාවන් සඳහා ඇමරිකානු ඩොලර් 400ත් 700ත් අතර අගයක් එනම් ශ්‍රී ලංකා රුපියල් වලින් 1,20,000ත් 2,10,000ත් අතර අවම මාසික වැටුපක් විදිහට සටහන්ව තිබෙනවා. ඒ වගේම නිපුණතා සහිත රැකියා අවස්ථාවන් සඳහා ඇමරිකානු ඩොලර් 700ත් 1500ත් අතර වැටුපක් එනම් ශ්‍රී
ලංකා මුදලින් රුපියල් 2,10,4,50,000කට ආසන්න වැටුපක් ලබා ගැනීමේ හැකියාවද තිබෙන බව සඳහන් කරන්න ඕනි. ඒ වගේම මාලදීවයිනේ බොහෝ රිසෝට් රැකියාවල නවතන් සහ ආහාර පානද නොමිලේ ලබා දෙන බැවින් වැටුපෙන් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ශ්‍රී ලංකාවට එවීමේ හැකියාවද ඔවුන් සතුව තිබෙනවා. අංක 4 රොමේනියාව. ගිනිකොනදික යුරෝපානු කලාපයේ පිහිටා තිබෙන රොමේනියාව කියන්නේ මේ තදාසන්න කාල සීමාව තුළ විදේශගත වන ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ දේශයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. පසුගිය ජූලි මාසයේ සිට රොමේනියාවේ නව නීතිවලට අදාළව රොමේනියාවේ අවම වැටුප ලේ 4,300ක් බවට පත්වීමෙන් පසුව ඉදිරියේදී රොමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බවද විශේෂයෙන් සඳහන් කරන්න ඕනි. ඒ කෙසේ නමුත් මේ තදාසන්න කාල සීමාව තුළ රොමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු ලබා ගන්නා අවම දල වැටුප සම්බන්ධව සඳහන් කළහොත් සාමාන්‍යයෙන් ඇතුළත රැකියා කරන සේවකයෙකුට ලේ 2,800ත් ලේ 3,500ත් අතර වැටුපක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 2,2,60,000 අතර වැටුපක් වගේම එලිමහන් රැකියා කරන සේවකයෙකුට සාමාන්‍යයෙන් ලේ 3,500ත් ලේ 5,000ත් අතර වැටුපක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2,50,000ත් 3,50,000 අතර වැටුපක් කරා යාමේ හැකියාව තිබෙනවා. ඉතින් රොමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් බොහෝ දෙනා කර්මාන්තශාලා නිෂ්පාදන ගබඩා සහ ඉදිකිරීම ශේෂ්ත්‍රවල මෙම අවම වැටුපට වඩා වැඩි වැටුපක් ලබා ගන්න අතරම අතිකාලේ නම් ඕවර් ටයිම් සමග තවත් ඉහළ වැටුපක් කරා යාමේ හැකියාවද ඔවුන් සතුව තිබෙනවා. අංක 3 ජපානය. සාමාන්‍යයෙන් ජපානයේ නීතිමය අවම වැටුප ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වුවද 2026 වර්ෂයට අදාළව ජපානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෝගේ අවම මාසික දල වැටුප සටහන් වන්නේ ජපාන් යෙන් ලක්ෂ 2,2,30,000 අතර එනම් ශ්‍රී ලංකා රුපියල් වලින් ආසන්න වශයෙන් ලක්ෂ 4ත් ලක්ෂ 5ත් අතර වැටුපක් ලෙසයි. ජපානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් බොහෝ දෙනා කරන කර්මාන්තශාලා ඉදිකිරීම සහ ගබඩා ආශ්‍රිත රැකියා සඳහා ඕවර් ටයිම් එනම් අතිකාල සමග මාසික දල වැටුප ජපාන් යෙන් 2,50,000ත් 3,50,000 අතර වැටුපක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5ත් 7,50,000 අතර වැටුපක් කරා යාමේ හැකියාව ඔවුන් සතුව තිබෙනවා. අංක 2 දකුණු කොරියාව. ජපානය තුළ නීතිමය අවම වැටුප ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වුවද දකුණු කොරියාවේ නම් නීතිමය අවම වැටුප රට පුරා එකම අගයක් සටහන් කර තිබෙනවා. ඉතින් 2026 වර්ෂයට අදාළව දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුගේ මාසික අවම දල වැටුප සටහන් වන්නේ කොරියානු වොන් මිලියන 2.2ත් 2.3ත් අතර අගයක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5ත් 5,80,000 අතර වැටුපක් ලෙස දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුගේ මාසික අවම දල වැටුප සටහන්ව තිබෙනවා. ඉතින් කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා කරන කර්මාන්තශාලා නිෂ්පාදන ගොවිපළ සහ ඉදිකිරීම ආශ්‍රිත රැකියාවල ඕවර් ටයිම් එනම් අතිකාල සමග මාසික අවම දල වැටුප ආසන්න වශයෙන් කොරියානු වොන් මිලියන 3ත් 4ත් අතර අගයක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 7ත් 9,50,000ක් අතර වැටුපක් කරා යාමේ හැකියාව කොරියාවේ සේවය කරන බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට තිබෙන බවද සඳහන් කරන්න ඕනි. අංක 1 ඊශ්‍රායලය. මේ තදාසන කාල සීමාව තුළ මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වයන්ට මුහුණ දී සිටියත් ඊශ්‍රායලය කියන්නේ විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට වැඩිම වැටුපක් ලබා දෙන විදේශීය රටක් විදිහට සඳහන් කරන්න ඕනි. ඒ අනුව 2026 වර්ෂයට අදාළව ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෝගේ අවම මාසික දල වැටුප සටහන් වන්නේ ඊශ්‍රායල් ෂෙකල් 6,500ත් 6,700ත් අතර වැටුපක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6,50,000ත් 7,20,000ත් අතර වැටුපක් ලෙසයි. ඉතින් ඊශ්‍රායලයට විදේශගත වන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා කරන ඉදිකිරීම ආශ්‍රිත රැකියාව සඳහා අතිකාල එනම් ඕවර් ටයිම් සමග මාසික දල වැටුප සාමාන්‍යයෙන් ඊශ්‍රායල් ෂෙකල් 8,000ත් 12,000ත් අතර එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 8ත් ලක්ෂ 13ත් අතර ඉහළ වැටුපක් ඊශ්‍රායලයට විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. යනු ශ්‍රී ලාංකිකයන්ට ඉහළ වැටුපක් සහ වැඩි මුදලක් ඉතිරි කර ශ්‍රී ලංකාවට එවිය හැකි රටවල් අතරින් ඊශ්‍රායලය ප්‍රමුඛ ස්ථානයට පත්වන බවද අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනි. ඉතින් ඔය ආකාරයට තමයි මේ තදාසන කාල සීමාව තුළ බහුතරය ශ්‍රී ලාංකිකයන් විදේශගත වන රටවල් අතරින් ඉහළ වැටුපක් ලබා ගැනීමට හැකි සහ වැඩි මුදලක් ඉතිරි කර ශ්‍රී ලංකාවට එවිය හැකි ප්‍රධානතම රටවල් 10 පෙළගැස්වෙන්නේ. ඉතින් මේ ආකාරයට ලෝකය හා සම්බන්ධ ඔබ දැනගත යුතුම සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝස් දිගටම නරඹන්න විශ්ව ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ ලෝකය හා සම්බන්ධ තවත් වැදගත් කරුණු කාරණා සහිත සුවිශේෂී වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.